ඔයාගේ ජීවිතේ ඔයා අද මුහුණ දෙන ප්‍රශ්න වලින් එළියට එන්න, එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යන්න කරන්න ඕනේ දේවල් ටිකක් කියලා දෙන්නද? පළවෙනි දේ තමයි කාලය. ඔයාට සල්ලි නැත්නම් ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඔයාගේ අතේ තිබුණු මොනවා හරි දෙයක් නැති වුණා නම් ඔයාට අපහු ඒක කවදා හරි සල්ලි දීලා ගන්න පුළුවන්, නැත්නම් ඒක ගොඩ නගන්න පුළුවන්. ගොඩක් දේවල් අපිට නැති වුණාම අපිට ඒ දේ අපහු හරි ගස්සන්න පුළුවන්. හැබැයි කාලය ගෙවිලා ගියොත්, කාලය නාස්ති කරොත් කවදාවත් අපහු ඒක හරි ගස්සන්න බෑ. ඒ නිසා ඔයාගේ ජීවිතේ අනවශ්‍ය කිසිම දෙයකට ඔයාගේ කාලය නාස්ති කරන්න එපා. දෙවෙනි දේ ඔයා හිතන විදිහ. ඔයා හැමතිස්සෙම හිතන්නේ ඔයාට කරන්න බෑ, ඔයාට ලැබෙන්නේ නැහැ. හැමදේම නෙගටිව් විදියට හිතනවා වෙනුවට දේවල් පොසිටිව් විදියට හිතන්න පුරුදු වෙන්න. හැමදේම කරන්න පුළුවන් කියන මානසිකත්වයෙන් පටන් ගන්න, බෑ කියන මානසිකත්වයෙන් කිසිම දෙයක් පටන් ගන්න එපා. ලැබෙන්නේ නැහැ කියලා හිතලා දේවල් කරන්න එපා. සුබවාදී විදිහට දැකලා දේවල් කරන්න පුරුදු වෙන්න. තුන්වෙනි දේ අසාර්ථක වීම පරාජයක් කියලා හිතන්න එපා. ඔයාගේ ජීවිතේ ඕන තරම් තැන්වල ඔයා වැටෙන්න පුළුවන්. කරන දේ වරදින්න පුළුවන්. අවුරුදු ගාණක් තිස්සේ ඔයා කරපු කිසිම දෙයක් සාර්ථක නොවෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේට තිබ්බ හැම දෙයක්ම නැති වෙලා වෙන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයකින්ම ඔයාගේ ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න. එක දෙයක් දෙවෙනි වතාවට නොවෙන්න වැඩ කරන්න. හොඳට මතක තියාගන්න. ඉස්සරහට ගිය මිනිස්සු තමන්ගේ සාර්ථකත්වය ගැන විස්තර කර කිව්වට ඒගොල්ලෝ නොකියන ලොකු අසාර්ථක කතාවක් හැම කෙනෙක්ගේම ජීවිතේ පිටිපස්සේ තියෙනවා. ඒ නිසා අසාර්ථක වෙන්න බය වෙන්න එපා. හතරවෙනි දේ වැදගත්ම දෙයක්. ඔයාගේ පරිසරය. ඔයා ආශ්‍රය කරන මිනිස්සු, ඔයා කරන කියන දේවල්, විශේෂයෙන්ම ඔයා ආශ්‍රය කරන පරිසරය. ඔයා කොච්චර හොඳට හිටියත් ඉන්නේ නරක මිනිස්සු නම්, වැරදි වැඩ කරන මිනිස්සු නම්, ඔයාව පහලට ඇදලා දාන මිනිස්සු නම්, ඔයා වැටිච්ච තැන ඔයාට hina වෙන මිනිස්සු නම් කවදාවත් ඔයාට ඉස්සරහට යන්න බෑ. ඔයා දකින පරිසරය ඒක. ඔයා හිතන්නේ සාර්ථකත්වය කියලා ඒ පරිසරය. ඔයාට සාර්ථක වෙන්න ඕන නම් ඔයාගේ වටේ ඉන්න ඕනේ ඔයාට ආදරය කරන මිනිස්සු, ඔයාට උදව් කරන මිනිස්සු, ඔයා මානසිකව වැටිච්ච තැන් වලින් ඔයාව එළියට ගන්න මිනිස්සු, ඔයාගේ අසාර්ථකත්වයේදී ඔයාව දිරිගන්වන මිනිස්සු, ඔයාගේ සතුටේදී දුකේදී ඔයා ළඟ ඉන්න මිනිස්සු. දැන් ඔයා ඉන්නේ කොයි වගේ පරිසරයකද කියලා හිතලා බලන්න. ඒ පරිසර වලට ගැළපෙනවද කියන එක හිතලා බලන්න. එකපාර මිනිස්සු අතාරින්න අපිට බෑ. හැබැයි ටිකෙන් ටික ඔයා නරක පරිසරෙන් ඈත් වෙන්න. සමහර වෙලාවට ඔයා බයයි තනි වෙන්න. ඔයාට ඒගොල්ලෝ නැති වුණොත් කවුරුත් නැති වෙයි කියලා. ඔයාට ගැළපෙන පරිසරයක් නැත්නම් ඔයා තනියෙන් ඉන්න. ඒක තමයි ඔයා ගන්න හරිම තීරණය. ඊළඟදී ජීවිතේට අවදානමක් ගන්න බය වෙන්න එපා. මම මේ කියන්නේ වැරදි දේවල් කරන්න කියන එක නෙමෙයි. උදාහරණයක් විදිහට හිතන්න, කෙනෙක් තමන්ගේ වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් තමන් කර ඉන්න ජොබ් එක අතාරිනවා. හැබැයි ඒක හැමෝටම කරන්න බෑ. කෙනෙක් ඒ විදිහට තමන්ගේ ජොබ් එකත් අතෑරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන තමන් හිටියට වැඩිය ගොඩාක් ඉස්සරහට යනවා. හැබැයි අර අවදානම ගන්න බය කෙනෙක් කවදාවත් තමන් ඉන්න තැනින් ඉස්සරහට යන්නේ නැහැ. මම මේ කියන්නේ තමන් කරන රස්සාවත් අතෑරලා දේවල් කරගන්න කියලා නෙවෙයි. මම ඒ කිව්වේ එක උදාහරණයක් විතරයි. හැබැයි ජීවිතේ සමහර තැන්වල අපිට ඉස්සරහට යන සමහර අවදානම් ගන්න වෙනවා. ඒ අවදානම් ගන්න බය වෙන්න එපා. ඔයා ගැන විශ්වාස කරන්න. ඔයාට ඒ ශක්තිය තියෙනවා. ඔයා දන්නේ නැහැ ඔයාට කොච්චර ලොකු ශක්තියක් තියෙනවද කියලා. ඔයාට ඒ ගැන ආත්ම විශ්වාසයක් නැහැ. තමන් තමන්ව විශ්වාස කරන්න ඕනේ. රිස්ක් එකක් ගන්න බය වෙන්න එපා. තවත් වැදගත්ම දෙයක් තමයි අපේ ජීවිතේ පුංචි පුරුදු. ඒක නරක පුරුද්දක් වෙන්න පුළුවන්, හොඳ පුරුද්දක් වෙන්න පුළුවන්. අපේ ජීවිතේ අපි පුරුදු කරගන්න පුංචි පුරුද්දක් අපේ ජීවිතේ ගොඩාක් වෙනස් කරනවා. ඒක හොඳ පුරුද්දක් වුණොත් ඔයාගේ ජීවිතේ හොඳ පැත්තට වගේම නරක පුරුද්දක් වුණොත් ඔයාගේ ජීවිතේ නරක පැත්තට අරගෙන යනවා. උදාහරණයක් විදිහට මගේ ජීවිතේ තිබ්බ නරක පුරුද්දක් තමයි මං හරියට වැඩ කාල දාන කෙනෙක්. වැඩේ පටන් ගත්තාම කරගෙන ගියාට මම මේ වැඩේ පටන් ගන්න හරි කම්මැලි. ඒ පුංචි අඩුපාඩුව හදාගත්තට පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. වැඩ ගොඩ ගැහෙන එක නතර වුණා. මට වැඩ එකතු වෙලා දැනෙන ස්ට්‍රෙස් එක අඩු වුණා. මගේ ජීවිතේ ගොඩාක් හොඳ පැත්තට වෙනස් වුණා. මේ වගේ මගේ ජීවිතේ මම පුරුදු කරගත්ත පුංචි පුරුදු ගොඩාක් තියෙනවා. ඒව මම වෙනම වෙලාවක ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔයාගේ අතේ පාලනයක් නැති දේවල් ගැන මොනට වැඩිය ස්ට්‍රෙස් ගන්න එපා. මොකද ඒක ඔයා කොච්චර හිතුවත් ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ. ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් සීමාවේ තියෙන දේවල් ගැන විතරක් ඔයා ස්ට්‍රෙස් ගන්න. උදාහරණයක් විදිහට ඔයා බැංක් එකක වැඩ කරන කෙනෙක් කියලා හිතන්න. එන කස්ටමර්ස්ලා ප්‍රමාණය ඔයාට මැනේජ් කරන්න බෑ. හැබැයි ඔයා වැඩ කරන ඔයාගේ වර්ක් ලෝඩ් එක ඇතුලේ ඔයා වැඩ කරන ස්පීඩ් එක ඔයාට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ ඔයාගේ ජීවිතේ ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් ගැන ඔයා ස්ට්‍රෙස් ගන්න. ඔයා ඒ දේවල් හදාගන්න පුරුදු වෙන්න. ඔයාගේ අතේ පාලනය නැති දේවල් ගැන ස්ට්‍රෙස් අරගෙන පොරොවට කල්පනා කරන්න ලෙඩ වෙන්න එපා. ඒකෙන් ඔයාට ලැබෙන කිසිම
දෙයක් නැහැ. මං හිතනවා මේ දේවල් ටික ඔයාගේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙයි කියලා. මම කලින් වීඩියෝ එකක් දැම්ම මෙන්න මේ වීඩියෝ එක ගොඩාක් අය බලලා ගොඩාක් කමෙන්ට්ස් ලැබුණා. මට ඇත්තටම මං වැඩ කරන තැන කට්ටියත් ඇවිල්ලා මට ගොඩාක් දේවල් කිව්වා මම ඔයාගේ වීඩියෝස් බලනවා. මට මාර සතුටුයි. කවුරු හරි කෙනෙක් මං කියන දේවල් වලින් ජීවිතේ පුංචි හරි වෙනසක් කරගන්නවා නම් ඒක මට පුදුම සතුටක්. ඉතින් එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම් වෙනකම් මං ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි.